Hello friends, only thing අද ප්ලේ කරන්නේ Granny chapter 3. ඉතින් මචං අද මචං මේකෙන් මං ගේට්ටුවෙන් පැනලා ඉවර ගන්න තමයි හදන්නේ. ඉතින් මචං මේකෙන් ඉතින් පයින්නවා ගොත් ඉතින් පයින් එක පයින්නවා. ඉතින් හැමදාම වගේ මුන් තුන් දෙනත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ වුණාට අද කරනවා. ඉතින් මචං කොහොමත් පයින්නවා මේකේ. මට මේ කරගෙන නම් පෙන්වන්න බෑ. හරි මේ පැත්තට කියලා බලමු මොනවද තින්නේ කියලා. බෝනික්කා ඉන්නවා. අපිට බෝනික්කාත් ඕන වෙයි. පල්ලයට අම්බල. අපි ගිහිල්ලා මුන්දු ග්‍රෑන්ඩ්පාව ග්‍රෑන්ඩිවයි ගෙන්නගමු. තාම මචං සද්දය. හරි. දැන් එන්න ඕනේ අනිවාර්යෙන් දැන් එන්න ඕනේ. දැන් මචං එන්න ඕනේ. එන්නේ නැද්ද? දැන් එන්න ඕනේ බං. යකෝ කමෙන්ට් නේ ඉතින් මචං ඒ දෙන්නකම් ඕගොල්ලෝ ඉතින් වීඩියෝ එකට ලයික් පාරක් දාගෙන යන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න ඉතින් තාම මොනාරි ගේම් ප්ලේ තියෙනවා නම් ඒත් ඉතින් යටින් කමෙන්ට් කරන් යන්න අඩෝ දැන් එන්න ඕනේ බං එළියට යන්නත් හිතනවා ඒත් ඕන්නේ තව ටිකක් ඉවසනවා මං කිව්වේ නියානම් එහෙම කනවා ආයි සුපිරිම කෑම හරි ගණිත් යනවා ගෑන් පාත් යනවා වදකාරයෝ දෙන්නම යනවා අපි මචං කෙලින්ම යන් උඩට ගිහිල්ලා වැඩ තියෙනවා කරගන්න බොහෝ දෙයක් සේරම චෙක් කරන් යන්න ඕනේ මෙතනත් නෑ මුකුත් නෑ හැමදාම ඉතින් ආරම්භයෙන් මුකුත් නෑ මේකෙත් මොනවද තියෙන්නේ මුකුත් නෑ ඉලිම් යමන් කෙනික යමන් මේක මොනවද තියෙන්නේ මුකුත් නෑ යකෝ මුකුත් නෑනේ බං. එතන මොකක්ද තියෙන්නේ? එකෙත් මුකුත් නෑ. මුකුත් තියනවා. වෙපන් කීයක තියනවා. හරි. දැන් මචං වෙපන් එක ගන්න ඕනේ. ඔක්කොම කලින් ගල්කට දෙක තුනක් හොයා ගන්න ඕනේ. ගල්කට ගල් කාර් එකක් තියෙනවා. ගනින් යකෝ. හරි. තව නැද්ද? අනේ ගණිනවා කියපන් පට්ටක්. ගල්කට නෑනේ මැෂි. ගල්කට දෙකක් තිබ්බනම් ඇති මචං. අඩෝ. නැද්ද? යකෝ මෙච්චර ලොකු අන්න එකක් තියෙනවා. ගනින් ඔක් ගනින් යකෝ. හරි. ඒකත් හරි. අම්බටසි. නැගිය අම්මට. මේ සෙන්ඩිනාක්කත් එක්ක බෑ හොනේ. සෙන්ඩිනාක්කත් එක්ක මෙලෝඩියක් කරන්න බෑ. මේක සෙන්ඩිනාට වෙඩි තියන්න බෑනේ මම නැත්නම් මම ඔක්කොම කලින් තියන්නේ සෙන්ඩිනාට. මචං අපි ගණීව ගෙන්නකම්. සද්දයක් දාපන්. දැන් මචං උතන්ට ගණී එන්න ඕනේ කරුමෙට මේ පැත්තෙන් ඇවිල්ලා මාව දකින්න දන්නේ. යමන්කෝ බලන්න ජේපට. කරුමෙට අම්බා දැක්ක කියපන්කෝ. යකෝ කිව්වා විතරයි බෑ. දාපන් ආයි සද්දයක්. මේ පැත්තෙන් ඉඳන ග්‍රෑන්ඩ්පා. සීපට යන්න ඕනේ. ග්‍රෑන්ඩ්පා මචං ෂුවර් එකටම ඇත්තේ උඩ. අනිවාර්යෙන් උඩ ඉන්න ඕනේ. නැත්තම් ඕක මේ පල්ලෙහා ග්‍රැනි ඉන්නවා කියන්නේ ඕක උඩ හරිය දොරක් කැරලා තියෙනවා. ටක්කල ගනින් වෙපන් එක. වෙපන් එක කියන්නේ ඉතින් කැටපෝලයක් තමයි මේක. ඉතින් වෙන මොකුත් විශේෂ මගුලක් නෙමෙයි. කවුරුත් නෑ. ඒකෙත් මොකුත් නෑ. ග්‍රෑන්ඩ්පා එනවා. තීපන් යකෝ. තීපන් හරි. ඔළුවට හරි ඉවරයි. උගේ කතාව මචං විනාඩි 2යි තප්පර 30කට ඉවරයි. දැන්කෝ ග්‍රැනි කාරිකෝද අම්මට යකෝ ඉවරයි. අම්මට මෙන්න මෙහෙන් ගෑනිත් එනවා යකෝ දුවපන්. යකෝ ඔහොමත් බය කරනවද බං? වරේ. ඒ පාරන්න අතර නැවතිලා ඉන්නවා. අද්දක් දාපන්. කණින් යකෝ තියපන් හරි. හරි හම්බෝ. සෙල්ලම් නෑ බං මුන් තුන් දෙනත් එක මං කිව්වේ ඔයාලට වීඩියෝ එක පටන් ගන්න කලින්. හරි අපි ගිහිල්ලා අර පල්ලෙහා තියෙන මචං අර ජනේලයක් වගේ එකක් අපි මචං ඒක කුඩු කරගමු.
ඒක කුඩු කරගන්න ඕනේ. පල්ලයට බං. කො මේ තියෙන ජනේලේ. හරි මචං ඒකට උන අයිටම් එකකුත් ටික අපිට දුරින් යන්න. අම්මටසි. මේ සෙන්ඩිනාක්කත් එක්ක බෑ බං. අන්න බෑරලා තියෙන එකත් ඇහුවා බං. පෝල් ගෙඩිය තියෙනවා මචං. ඕකේ ෂුවර් එකටම ඇත්තේ මචං මං කලින් ප්ලේ කරා මේ පැඩ්ලොක් කී එක. පැඩ්ලොක් කී එක තමයි ඕකේ ෂුවර් එකටම තියෙන්න ඕනේ. පැනපන් මචං. පැනලා මේකේ මචං ක්‍රෝබා එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ක්‍රෝබා එක තියෙනවා. ඔක්කනින් නෑ වැඩක් නෑ බං. මට මතක විදිහට උඩ පෙට්ටිය කල්ලා වැඩක් නෑ බං. උඩ පෙට්ටිය මචං මේ තියෙන්නේ මේ කෝච්චියට අවශ්‍ය කරන අයිටම් එක. ඒක නිසා ඒක වැඩන්න අපි මේක ගිහිල්ලා දාමු. අර මචං මං ගී වීඩියෝ එක නම් මචං මේ ඉන්ට්‍රෝ එකේ මේ පෙන්නුවා. කියන්නේ මේ ළමයා මේ ගෙදෙට්ට එන විදිය. එනකොට මචං අර දොර ඉස්සරහට ඔරදි. අයිති. අන්නේ දොර ඉස්සුනා. ඉතින් මචං ඒක පාත් කරන්න මෙන්න මේ දැති රෝස් දාලා ඔන්න ඕක දැම්මා. තපයකෝ. කරාවපන්. හරි. පාත් වෙනවා දැක්කනේ. හරි. දැන් මචං අතර කල්කටයක් තියෙනවා. අනිත් මචං ඕක. හරි. ග්‍රැනි එනවාද? අන්නතර උඩ කොටයක් තියෙනවා. ඒක අපිට වැඩකුත් නෑ. කුරුල්ල ළඟ මොන හරි තියෙන්න පුළුවන් නේ මචං. කුරුල්ලා හොයාගන්න දෙයක් නෑ. කුරුල්ලා ඉන්නවා. තුවක්කුව දැන් අරගෙන ඉන්න ඕනේ. ෂේපට යන්න ඕනේ. යන්නත් හිතනවා. කමන්න අපි වටෙන් යන්කෝ. බලමු මෙතන ලෑල්ල තියෙනවද කියලා. ලෑල්ලත් නෑ මචං. ලෑල්ලත් නෑ. මොකද ඔය ඔතන ලෑල්ල, ඒ කියන්නේ ලෑල්ල දාලා මචං අර උඩ තින්නේ ඒක ඇතුලේ ෂුවර් එකට මචං මං කලින් ප්ලේ කරා මේක. මේ ෆියුස් එකක් තියෙනවා. ෆියුස් එක කියන්නේ මචං යන්නේ කව එකක්. තව එකක් ගහපන්. හරි මචං දැන් ওই සද්දෙට ග්‍රැනි එන්න ඕනේ. ඇහැරිලා නා. නැද්ද? අර අතන ගල් දුන්න දෙනවා. ගල් දුන්න කණින් යකෝ ගිහිල්ලා ඉක්මනට. ඕන්නේ නෑනේ. ගල් දුන්න ඕනේ නෑ. ගල් දුන්න ඕනේ නෑ මචං. අපි කෙලින්ම පල්ලෙහාට ගිහිල්ලා තුවක්කුව ගමු. දෙන්න. තුවක්කුවෙන්ම දෙනවා මචං. තුවක්කුවෙන්ම දෙනවා. අද මුන් දෙන්නට මම තුවක්කුවෙන්ම දෙනවා. ෂොටියෙන්ම දෙනවා. ඊට කලින් මම තුවක්කුවෙන්ම ෂොටියෙන්ම දෙනවා කිව්වේ මචං කුරුල්ලට. ඊට කලින් මුන් දෙන්න හවුනොත් වැඩේ ඉතින් ඉවරයි. එක උණ්ඩේයි තියෙන්නේ. ඒකෙට තියාගතේ. බෝඩික්ක ගන්නත් ඕනේ. ෂේපට මම මචං. ඉන්නවද? කවුරුත් නෑ. උණ්ඩ දාගනින්. කැපියන්. ඉන්නවද? උඩ ඉන්නවද? උඩ තමයි අපට ෂුවර් නැති බා. උඩ ගොඩක් වෙලාවට ඉන්න මචං. අඩෝ ග්‍රෑන්ඩ් පා නිදී තියපන් යකෝ. තියපන්. හරි. ග්‍රෑන්ඩ් පා කාර්යය ඉවරයි. ඌ නින්දෙන් අම්මට සිලි. ඉවරයි. හරි. ෂේප්. දැන් මචං උඩට යමන් සමහරවිට කුරුල්ලා ගාව දුරෙන් පාන අයිටම් එකක් ඇතිද දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. හැබැයි කුරුල්ලා ගාව තියෙන මට මතක නැහැ බං. මේක මොනවද? ඒක තියෙන කාසිනේ ඒක කොහොමත් වැඩක් නැහැ. එමන් බලන්න උඩට සෙන්ඩිනාක්ක ඉද දන්නේ නැහැ. ඌ උඩ තමයි මචං ඔය සෙන්ඩිනාක්ක ඉන්නේ. බලන්න. අඩු වැඩක් නැහැ බං. ඒක ඕනේ මචං කෝච්චියෙන් යන්න. කෝච්චියෙන් යන්නේ නැහනේ බං අපි. ඒ නිසා ඒක වැඩක් නැහැ. මූට වෙඩි තියලා වැඩකුත් නැහැ. අපි මචං ආයේ පල්ලෙහාට යන් සැලෙන්නේ අපිට හොයාගන්න ඕනේ. හරි. පොඩ්ඩයි දාංගෝ. ප්ලෑන් එකක් තියෙනවා. මේක මචං ගන්න තියෙන්නේ වෙනම විදියකට. එන්න මේක ඇතුළට යන්නත් බෑනේ බං. බලපංගෝ එතනින් යන්න තිබ්බනම් මේ වැඩේ ලේසි. එන සේප්පු යතුරත් ඕනේ. සේප්පු යතුරත් නෑනේ. සේප්පු යතුර හොයාගන්න පුළුවන් සෙන්ඩිනාක්කගේ බොනික්කා දාන්න ඕනේ මේ තොටිල්ලට. එතකොට සෙන්ඩිනාක්කා අපිට සේප්පු යතුර දී දෙනවා. නෝලම් මං අද ගහන්නේ වෙනම ප්ලෑන් එකක්. තියපන් මචං ওই මුට්ටියට. තියපන්. හරි. අන්න බා වැදුන්නේ නෑ කීපන්කෝ. හරියම්. හරි එකපාර වැදුනා. දැන් මචං ග්‍රැනි එහෙම යදුවන ඇති ඔය සද්ද වලට. අනිත් මචං ඔය උණ්ඩ දෙක. හරි.
තියපන්කෝ ඔය කොමියක තියපන් රැයි දැන් ඔය සද්දන මචං ග්‍රැනි එන්න ඕන අනිවාර්යෙන් ග්‍රැනි එන්න ඕන මචං ආවේ නැත්තම් ලෝක පුදුමයක් ඔය එන්නේ තියපන් හරි චොටිය දාමු කාමරෙන් නැත්තම් ග්‍රෑන්ඩ්පා දැක්කොත් ඕක අරන් යනවා සමහරවිට මේ කාමරේට ආවොත් චොටිය අරන් යනවා අඩෝ චොටිය නැත්තම් හංගන්න ඕනේ අර ලිෆ්ට් එකේ ඉන්න බෑ ඒක ඇතුලෙන් හරි මොකක් හරි උමුගක් ඇතුලෙන් හරි අංගන්න ඕනේ නැත්තම් මේ ග්‍රෑන්ඩ්පා ගන්න මේකට මචං අපි වතුර පුරව ගන්න ඕනේ වතුර පුරවල මචං අර මාව හිර කරලා තිබ්බේ මචං කාමරය මං හිර කරලා අනු සෙන්ඩිනා මාව හිර කරලා තිබ්බේ මචං අන්නේ කාමරේට එහා පැත්ත කාමරයක් තිබ්බේ මචං හරි වතුර පුරව ගත්තා අන්නේ කාමරේ තිබ්බේ මචං අනියන් කණු දෙයක් වගේ මම ඉස්සර මචං ඕක හිතුවේ මේ උමගෙන් යන සීන් එකකුත් තියෙනවා මල්නකොට ඒක උමගක් නෙමෙයි ඒකේ තියෙන්නේ මොන හරි ඔය අයිටම් එකක් තමයි හංගලා අපි මේ පෝච්චිය ගිහිල්ලා එතනින් තියාගමු කවුරුත් නැහැ හරි තියපන් මේ තියෙන බල ලෑල්ලත් ගනින් හරි චූරකටම ලෑල්ල තියලා ඒ කාමරේට ගියාට පස්සේ ඒ කාමරේ තියෙන්න ඕනේ මචං අර පියුස් එක වගේ එකක් කික්ලුව ඉතින් අඩෝ ග්‍රෑන්ඩ්පා නේදී අම්මඩි ඉවර නෑ හරි ග්‍රෑන්ඩ්පා දොයි මචං ඕක මොට්ටේ යනවා ඕක කටුස්සා හරි සීපට යමන් හරි යොග් ගනින් හරි සීපට අඩු ග්‍රෑන්ඩ්පා අඩු ඉවරයි අඩු බලපම්බා අඩු ඒවනම් අමන වැඩ හොඳේ මම මචං ඌ නිදි නිසා ඌ පාඩුවේ ආවා ඌ මචං ඇවිල්ලා මට ගැහුවා ඒ මචං කුරිරු මහා අමන වැඩ හැබැයි මම ඕකට පලිය ගන්නවා පලිය අනිවාර්යෙන් ගන්නවා අපි සෙනික යමන් අපම් මචං මොකක්ද දෙවුනේ හරි අපි ගිහලා මචං දැන් කොහමද ග්‍රෑන්ඩ්පා ගත්තේ තමයි තුවක්කුව තියෙන්නේ තුවක්කුව ගන්නත් ඕනේ මේ බෝනික ගන්නත් ඕනේ පොඩ්ඩි දාන්නකෝ නෑ අඩෝ ග්‍රෑන්ඩ්පා යනවා මචං ග්‍රෑන්ඩ්පා යනවා කොහෙටද යන්නේ ඌ හරියට යන්නේ ගලක් තියෙනවා ගනින් මචං ගල් දුන්න තියපන් ඔළුවටම තියපන් ආයේ හරි ගනින් මචං ඕක දෙන්නම් තෝ නිදිගෙන ඉන්න නිසා මං අනුකම්පා කරලා මේ උඩට ගියේ නැත්තම් මට ආයි අර ගල් දුන්න පල්ලෙහා තිබ්බා මට ආයි ගෙනල්ලා දීම තෝ දෙන්න අතට තියපන් හරි බඩු වැඩ කරනකොට තමයි ඒක තිබ්බේ මෙතනින් දාමු මෙතනින් තිබ්බොත් වැඩි කියලා වෙනෝනේ වහපන් කෝක දාපන් ලිෆ්ට් එක ඇතුලේ ඒ ඇස්සේ මං ගේම් එක රෙකෝඩ් කරන්න ඇස්සේ අන්න හරි ඈත ගෙදරක සින්දු දාලා හයියෙන් උන් කෑ ගහනවා මට කරන්න දෙයක් නැහැ උන්ට පිස්සු පල්ලයට මං කොපිරයිට් වදින් දන්නේ ඒ දින්දු හෙලනේ බා හරි ඕක අරලා ගනින් මචං අන්න අර බෝනික්ක ගන්න බැයිද නැත්තම් මචං ඕකුන් දෙන්න ඇහැරෙලා ඉන්න වෙලාවේ ඔය බෝනික ගත්තොත් මුන් දෙන්න ටිපර් වෙලා ඇවිල්ලා මාව මරාගෙන කන්න හදනවා ඒ නිසා වැඩේ කෙලවෙනවා ලිෆ්ට් එක නුත් ඇද කමන්නේ උඩින් යා අපි ගිහිල්ලා මචං සෙන්ඩිනාක්කට මේ බෝනික්ක දෙමු එතකොට සෙන්ඩිනාක්ක මචං අපිට දෙනවා සේප්පුවේ යතුරු දෙනවා සෙන්ඩිනාක්ක හරි හොඳයි බා මම බැන්නට කොහොම විදියට සෙන්ඩිනාක්ක පට්ට හොඳයි පොඩ්ඩක් ඔය සැරෙන් සැරේට ඇවිල්ලා මේ බය කරන එක වෙනම කතාවක් හැබැයි සෙන්ඩිනාක්ක හොඳයි දාපන් මචං මේන් සෙන්ඩිනාක්ක හොඳ කියන්නත් බෑ ඉතින් මාව බය කරනවා කැත වැඩ කරන්න බෑ සෙන්ඩිනාක්කේ හරි මේ මොකද්ද මචං අර ගණි දෙකේදී තිබ්බ ඔල්ලෝසු නේද සෙන්ඩිනා is now gone ඒ කියන්නේ මචං සෙන්ඩිනාක්කා ආයි එන්න විදියක් නැහැ ඒකත් හොඳයි අපිට මම කිව්වේ සෙන්ඩිනාක්කා හරි හොඳයි කියලා එයා ඉන්නේ ටෙඩි බියා තමයි සැරින් සැරිය මචං ඉල්ලන්නේ මචං ඒ ටෙඩි බියාව බා හරි මේ මොනවද තින්නේ
හරි ඒකේ තියෙනවා අර පල්ලෙහා බලු කූඩුවේ යතුර අර බලු කූඩුවක එකක් තින්න බං. ඒකත් මචං අපිට ඕනේ. ගනින් මචං පෝච්චිය. අපි ගිහලා මේක පල්ලෙහෙන් දාගමු. වතුර පුරවන්න ගියොත් මචං වැඩ මේ වැඩේ විතරයි කරන්න වෙන්නේ. මේක පල්ලෙහෙන් දාගමු. අනුන් දෙන්න තාම ඇරලා නැතුව ඇතිනේ. ඊට පස්සේ අර යතුර අරගෙන ඇවිල්ලා ඒකත් පල්ලෙහෙන්ම දාගමු. ගනින් මචං ඕක. ඊට පස්සේ මචං අපිට කරන්න තියෙන්නේ පැඩ්ලොක් කීයක් ගන්න තමයි. ඔතනින් දාගෙන මේක අරගෙන වතුර පුරවගෙන යමු. අනුන් දෙන්න දැන් ඇහැරලා ඇති නේ බං. ගණින් කෝක ෂණික. පුරෝපිය වතුර. දැන් යම. සොටියක් තියෙනවා. සොටිය මං හිතන්නේ උණ්ඩ නෑනේ. යණීට තිබ්බනේ. නෑ නේද? කවුරුත් ICU නෑනේ. අම්මට සිරි දැක්ක කීපන්. දැක්ක යමන් ගිහලා තියපන්. හරි තියපන් යකෝ. හරි. දැන් මචං පැඩ්ලොක් කීයක විතරයි ඕනේ. පේනවනේ. මං ඉතින් මේක කිව්ව උමගක් කියලා. හරි පැඩ්ලොක් කීයක් ගමු. පැඩ්ලොක් කීයක් ගන්න නම් මචං පොල් ගෙඩියක් පලා ගන්න ඕනේ. පොල් ගෙඩිය ගිහලා පලා ගමු අපි. ගනින් මචං ඕක. අපි අරුන් දෙන්නවා පල්ලෙහාට ගියමුද? පොල් ගෙඩිය මොනවාරි දිනනවා කියලා තමයි ඔය කියන්නේ. පොල් තාපංග බලන්න මුන් දෙනවා පල්ලෙහාට ගියමු. හරි මචං සද්දය වුණා යමන්. දුවපාන් යකෝ. දුවපාන්. අඩෝ දැක්කද බං? අඩෝ දැක්ක බං? අඩෝ ඒවනම් මහ සුනක වැඩ. අඩෝ බං. ඒවනම් මහ බලු වැඩ හොඳේ දැන් තුම් යකෝ දැන් දවස් 3ක් යකෝ. මක්කද මේ වෙන්නේ? කමන්නේ සැලෙන්නේ දෙන්න. මම එකපාරක් කියවසුවා. දෙපාරක් කියවසුවා. තුන්වෙනි පාර ඉවසන්නේ නැහැ මචං. මම මචං මේ ග්‍රැනි කියලා ග්‍රැනි ග්‍රෑම්පා කියලා නාකි නිසා සමාව දුන්නා. ඒ වුණාට මුන් මචං කරේ නගින්න එනවා. දෙන්නම් මුන්ට. යනි මචං පොල් ගෙඩිය. දැන් ගෙන්න පවකුන් දෙන්නවා පල්ලෙහාට. හරි මචං සද්දය වුණා යමන්. දුවපාන් දැන් එංගියා. දැන් එන්න ඕනේ. මුන් මචං මම මචං පළවෙනි පාර ග්‍රෑන්ඩ්පා නිදි නිසා බං මේ පව් කියලා උඩට ගියා. ඒත් ගැහුවා මචං. දෙන්නම් පොට. දෙන්න. ඔයකෝ මුන් දෙන්නේ නැද්ද? ඕන වෙලාවට එන්නේ. බලපංකෝ. යකෝ එන්න යනවා. ග්‍රෑන්ඩ් පාත් යනවා. හරි වදකාරයෝ දෙන්නම ගියා. ඔය තුවක්කුව මගේ යකෝක දීපන්. හරි උඩට යමන්. අපි ගිහිල්ලා මචං මෙන්න මේ පොල් ගෙඩිය බලාගෙන මේකේ යතුර ගමු. සෙනික යමන්කෝ. ඒ අර අරුන්ගේ සින්දු දාලා තියෙන එක වැඩියෙන් ඇහෙන බං සද්ද දැන් නම් උඹට ඇහෙනවද දන්නේ නැහැ මගේ කටහඬ. හරි එක් ගනින් අන්නතන ගල් කැටයක් තියෙනවා. ඔක දාලා ගල් කැට දෙක ගනින්කෝ. ගල් කැට දෙකක් තියෙනවා. ආහඹු සින්දු වීමක් එක ළඟ ගල් කැට දෙකක් තියෙනවා. ලෝකේ ආහඹු සින්දු වීමක්. හරි කපා ගනින් ඕක. කැපුවා ගනින්නක ඕක. ගත්තා කැපුණා. දැන් ඔය සද්දෙට මචං ග්‍රැනි එන්න ඕන මචං. මෙතන ගල් කැටයක් තියෙනවා. ඒක ඕනේ නැහැ. දැම්මා ග්‍රැනි නෑ. අනිත් මචං ඔය යතුරු එකත් අපි එළියෙන් දාගමු. එතකොට අපිට ලේසි. එතනින් දාගමු. හරි නැද්ද? ගණින් දැන් ඕක උන් දෙන්නම සකබුන් කරලා දාන්න ඕනේ සුවරකටම ගණි. අඩෝ ග්‍රෑන්ඩ්පා ඉන්නවා. තියපන්. අඩෝ තරු දාන්න දුන්නේ. බලපන් මුගේ හැටි කටුස්සගේ. මු ඉවරක් කළාම දාමු. ඉවරයි. ගණින් ඕක. දැන් සුවරකටම ගණින් එන්න ඕනේ. මේ තියපන් යකෝ. අඩෝ උණ්ඩ නෑ කියපන්කෝ. මට අමතක වුණා නේ. තව පොඩ්ඩෙන් කනවා සුපරි ගෑමක්. 4 වෙනි දවසටත් යනවා තව පොඩ්ඩෙන්. කමන්නේ
වරෙන් යකෝ. කො උණ්ඩ. වරෙන් කියන උණ්ඩ නැහැ. අඩෝ තමන්ගේ ස්වාමි පුරුෂයාට පයින් ගසා දමා එන අමන බිරිඳක්. කමන්නේ උඩට යම. අපි සැලෙන්නේ නැහැ ඕල්ට. අපිට අදාළම නැහැ. ග්‍රෑන්ඩ්පා දන ග්‍රෑන්ඩ්පාට හොඳ වෙලාවට ග්‍රෑන්ඩ්පා මචං ග්‍රෑන්ඩ්පා ඇහැරලි වගේ ඉඳිය නම් ගැණීට දෙනවා කන පුරෝල එකක් හොඳේ. ග්‍රෑන්ඩ්පා හොඳ වෙලාවට නිදික නිදි ඉන්න ග්‍රෑන්ඩ්පාට කියන්න ඕනේ ඔක. මොකද්ද කියන්නේ? ග්‍රෑන්ඩ්පාට පයින් ගහලා ආව කිව්නේ. සෙනිකෑමං කොමෙකි. වරෙන් දැන් ඉතින් ආවනම් වරෙන් දැන් ඉතින්. වෙන්නේ 30. හරි ඒ කතා ඉවරයි. ඔක දාපන්. අඩෝ වැදුන්නේ නැහැ කි. අඩෝ ෂිට් බං. ඒකත් මට යකෝ. කක්කි බෙටි දාලා මෙතන. මං ඕල්ට මීකා දුන්නේ මේකේ ඕල්ට ගන්න මචං මං කක්කි බෙටි කියලා. ඔතනින් දාපන්. හරි. දැන් මචං ගණින් පැඩ්ලොක් කීක උනේ. ඕක අරගෙන අපි ගිහිල්ලා ෂුවරකටම ඕක ඇතුලේ තියෙන්න ඕනේ අර වයර් කෑල්ල. ඔය වයර් කෑල්ල අරගෙන ඉතින් ඊට පස්සේ ඉතින් පැන්නා වගේ තමයි. නවියන්. හරි ඔය තියෙන මචං මොකද්ද බයින් සාද්දේ? වැඩක් නැහැ අපිට ඒව. හරි දැන් යමන්. සෙනිකයන් යකෝ සෙනිකයන්. අපි ගිහිල්ලා වයර් එකෙන් දාලා අරක අරගමු. වයර් එක දාලා කරින්න බෑනේ බං. වයර් එක එතනින් දාලෙමු. අටත් පිස්සුනේ බං. හරි මේ තින්න මචං මේ බලු කූඩුව. මෙන්න මේක අතනින් දාපන්. ඔන්න ඕක කරන්නේ තමයි අර ෂීට් අන්න හරි. ෂීට් කී එක ඕනේ. ඒක තමයි මචං අර රතු පාට යතුරු. සෙනිකයන් ඊට පස්සේ ඉතින් මචං පැන්නා වගේ තමයි අර උඩ ස්විච් එක දැම්මා. අපි පැන්නා. හරි මචං ඕක. හරි. සෙනිකයන්. මෙන්න ගලක් තියෙන එකත් ගනි. යකෝ ඕන වෙලාවට ගල් නැහැ. ඕන නැති වෙලාවට නම් ගල් තියෙනවා බං. හැමතැනම ගල් තියෙනවා. මොක දාපන්. කරපන්. මොක දාපන්. දාපන් මේ ගනි. අඩෝ කෝච්චිය අතුර බං. මේ කෝච්චියන පයින් තිබ්බ අපිට. දාලා මේක දාපන්. ඊට පස්සේ කරන්ට් එක යනවා. හරි ඔක් කෙලින්ම මචං යන්නේ අර උඩට අර මම පියුස් එක ගෙනාවේ. අන්න එතනට තමයි යන්නේ. දැන් මචං උඩට ගියා අපි කැපුණා. උඩ මොකෙක් හරි ඉන්නවද දන්නේ නැහැ නුරාට. සෙනිකේ මම බලන්න. කවුරුත් නෑ මොකෙක්වත් නෑ අපිට වැඩේ කරගත යම්මට මෝ ඉන්නවා කියහන්කෝ. ග්‍රෑන්ඩ්පා. දැන් ඉතින් කොහමද කියන්නේ උඩට යන්නේ කමන්නේ මෝ පල්ලෙහාට අපි ගෙන්නකම්. වරේ. ඔව්. නැද්ද මෝ? හරි ඉතින් කමන්නේ අවු වෙනකන් ඕගොල්ලෝ ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මචං සබ්ස්ක්‍රයිබ්ස්ලා අඩුයි ටික. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉතින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් නැත්තෝ බාගෙන යන්න. ඒ වගේම ඉතින් ඕගොල්ලන්ට ගේම් තියෙනවා නම් ඒවත් ඉල්ලගෙන යන්න. හරි මචං මෝ ඉවසුවා මෝ එන්නේ නැහැ. එනවා ග්‍රෑනි එනවා. තියපන් යකෝ. හරි. ඉබුවට එබෙන්නේ නැහැ මං සමහර ෂූට් කියන එක. හරි. අපිට තව උණ්ඩයක් ඕනේ. උණ්ඩයක් තිබ්බා මෙන්න මේ කබඩ් එක ඇතුලේ. අල්මාරිය ඇතුලේ. ඔය තියෙන්නේ. අපි යෝග අරන් ගිහලා ග්‍රෑන්ඩ්පාවත් ඉවර කරලා දාමු. කෝ ග්‍රෑන්ඩ්පා. මෝඩ කටුසු ග්‍රෑන්ඩ්පා. කටුසු අන්න යනවා කටුස්සා. අන්න දැක්කද නිදීගෙන ඉඳලා යනවා ඌ টয়ලට් එකට ගියේ නෑ මං එන්න නිසා ලැජ්ජාවට. තියපව. හරි. දැන් ඉතින් මචං වැඩේ ඉවරයි. කොහෙද යන්නේ අකෝ ස්විච් එක දාන්න එපා. මං ගෙලින්ම යනවා ගේට්ටුවෙන් එළියට. තව පොඩ්ඩේ. ඔයෙන් තියපන් යන්න බෑනේ එහෙම. ස්විච් එක නේ ෆියුස් එක මේ ඉස්සෙල්ලා මං දාන්න ගියේ ග්‍රෑන්ඩ්පා වෙල මට ගැහුවානේ. මෝඩ කටුස්සා. හරි ඔක දාපන්. මේක දාපන්. දොර ඇරුණා. හරි අපි ගිහිල්ලා නෙමෙයි. දැන් මචං අපි යනවා. දැන් ඉතින් මචං ග්‍රෑන්ඩ්පා නෙමෙයි. ග්‍රෑන්ඩ්පා මේ ගඟ දිගේ ආවත් පීනලා මං යනවා. අන්න අතන ගල් කැටයක් තියෙනවා. ඔකත් අපි අරගෙන යන්න. ගනින්නකෝ.
ග්‍රැනි ගෑම් පාටයි මොකටද මංගල්? හරි මචං. එහෙනම් අපි ගියා. අඩෝ මුන් දෙන්න ඉන්නවා සනසුම් සුසුම් හෙලමින්. මොංගල් හිපාටු කටුසු අඹු කටුසු පවුල. අන්න හරි ඒක තමයි නියම නම. සෙන්ඩිනාක් කත්තාව the end. ඉතින් මචං වීඩියෝ එක ඉතින් ග්‍රැනි chapter 1 එකත් ඉවරයි. ඒක ග්‍රැනි chapter 2 එකත් ඉවරයි. ඔන්න ඉතින් අද 3 එකත් ඉවර කරලා දැම්මා. ඉතින් මචං වීඩියෝ එක හොඳ නම් ලයික් පාරක් දාගෙන යන්න. ඒ වගේම subscribe කරමු නැති කට්ටිය ඉන්නවා නම් subscribe කරගෙන එහා පැත්තේ ඉන්න bell icon එකත් ඔබ අහගෙන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.